අපේ නායක හාමුදුරනේ මම හැමදාම බණට කියන කාරණාවක් තමයි රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ ළඟට ගියාම අපිට දකින්න ලැබෙනවා තාමත් මොනවද? බුද්ධ පූජාව තියලා තියෙන මෙන්න මේ වගේ චූටි හට්ටිවල. සිංහල බෞද්ධ ලැජ්ජ වෙන්න ඔයාලා බුදුහාමුදුරෝ කවුද කියලාවත් තාම දන්නේ නැහැ. මේ අහන්නකෝ. ඕගොල්ලන්ගේ ගෙදර තාත්තට මෙන්න මේ වගේ චූටි හට්ටියක කොත ගහලා කිරි ආහාර දුන්නොත් කත හැකිදානේ. ඕගොල්ලෝ තමන්ගේ තාත්තට සලකන සැලකිල්ලවත් බුදුහාමුදුරන්ට සලකන්නේ නැහැ. දැන් අද උදෑසන නායක හාමුදුරනේ මම කිරි ආහාර පූජාවක් කළා අපේ ආපු පිරිසත් එක්ක ගිහිල්ලා කීව දෙනෙක් එකතු වෙලා. පාත්‍රයේ අතට ගත්තාම මට හිනාවක් ආව මූණට. නායක හාමුදුරනේ හොඳට පාත්‍රයේ බරයි. සුදු යකඩ සයිස් 9 පාත්‍රයක්. හොඳට පාත්‍රයේ බරයි. මගේ මුවකට හිනාවක් ආවේ. මගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ගාවට මං හිතින් ගියා. ජේතවනාරාමේ ගාවට ගිහිල්ලා දන ගහගත්තා වගේ දන ගහගෙන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අහිංසක කිරිවත් තුඩුවේගේ මේ දාණය පිළිගන්න ස්වාමීනි කියලා ප්‍රාර්ථනා කළා පූජා කළා. පින්වත්නි එහෙම කරන්න ඕගොල්ලන්ට ජීවමාන සංඥාව ඇති වෙන්න ඕන නේද? දැන් සමහර කට්ටිය දානේ පූජා කරනවා. දානේ පූජා කරාම ඒක කිරි ආහාරයක. කිරි ආහාරයකේ උඩට ගහලා එනවා පිටිපස්සට. එතකොට මොකද වෙන්නේ? කිරිබත් එක සම්පූර්ණයෙන්ම වහගන්න මොනවෙන්ද? මැස්සෝ. බුදුරජාණන් වහන්සේට දානයක් දෙනකොට හෝ කාට හරි දානයක් දෙනකොට බුදුහාමුදුරුවෝ කොහොමද කිව්වේ? අනපවිත්තං දානං දේති. අපවිත්‍ර නැතුව න අපවිත්තං අනපවිත්තං. දැන් ඔයගොල්ලෝ දෙන්නේ කොහොමද? අපවිත්‍රයි. තේරෙනවනේ? අපවිත්‍ර නම් ඒක සුදුසුද? නෑ. ඔබේ මේ අහන්න. ඔබට රැස් වෙන කුසලය කියන්නේ ද්වි හේතුකයි. ඒ ද්වි හේතුකයි කියන්නේ මොකද්ද? අලෝභය තියෙනවා. ලෝභකම නෑ. හොඳට දන් දෙනවා. සමහර පොඩි හට්ටි 10ක විතර පූජා කළා. ලෝභකම නැහැ. අද්වේෂය බුදුහාමුදුරුවොත් එක්ක තරහ නැහැ. අද්වේෂය තියෙනවා. හැබැයි මොකද වෙන්නේ? ප්‍රඥාව නැහැ, අමෝහය නැහැ. බුදුහාමුදුරුවෝ කවුද කියලා දන්නේ නැහැ. ලොකු ප්‍රමාණයක් පූජා කරාම විශාල ආනිසංස තියෙනවා කියලා දන්නේ නැහැ. මොකද කරන්නේ? කොහේ හරි දැකපු හට්ටියක් මේ පැත්තේ කඩවල් වලට ආවා. අපිට කිරි ආහාරයක් පූජා කරන්න පාත්‍ර තියනවද? උන්දලා දෙන්නේ මොකද්ද? උන්දලා දෙන්නේ මෙන්න වගේ චූටි හට්ටියක්. ඒ හට්ටිය අරගෙන ආවිල මොකද කරන්නේ? මේගොල්ලන්ගේ දැන් කිරිබත් කිලෝ එක මේකට දාන්නත් එපේ. කිරිබත් කිලෝ එක දාලා මොකද කරන්නේ? මේ පැත්ත අතට දා ගන්නවා සොපින් එකක්. දාලා මෙහෙම කරලා තද කරනවා. තද කරලා බැරි තැන මොකද වෙන්නේ? මේක නිකන් නකල්ස් කඳු වැටිය වගේ මෙහෙම උඩට ගහනවා. පිදුරු තලාගල වගේ. උඩට රවුම් කරලා ගහලා අරගෙන ගිහිල්ලා පූජා කරනවා. පින්වත්නි මේවා හැදෙන්න ඕන. ආගන් මේ කතාව ඇහෙන ඔබ මින් මත්තට කිසිම දවසක බුදුරජාණන් වහන්සේට මේ චූටි භාජනවල බුද්ධ පූජාව තියන්න එපා. ආගන් දානේ ආනිසංස කීයක් තියෙනවද? ආයු වර්ණ සැප බල ප්‍රඥා. ආයුන් දත්වා ආයුන් පටිලබති සුඛං දත්වා සුඛං පටිලබති වන්නං දත්වා වන්නං පටිලබති බලං දත්වා බලං පටිලබති පටිභානං දත්වා පටිභානං පටිලබති. පින්වත්නි පටිභානය කියන්නේ ප්‍රඥාව. ඉතින් චූටි භාජනයක දුන්නොත් ප්‍රඥාව චූටි එකක් ලැබේ. ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? ඊළඟ ජීවිතේ චූටි ප්‍රඥාවක් තියෙන චූටි වැඩ කරන යමක් කිව්වම තේරෙන්නේ නැති උපාසකම්මල කෙනෙක් බවට පත් වෙයි. දැන් අද අපි මේ පින්කම් කරනකොටත් දැක්ක සමහර අය මොකද වෙන්නේ? සමහර අයට යමක් කිව්වහම ඒ කියන එක තේරුම් ගන්න වටපිට බල ඉන්න පැය එකමාරක් විතර. සමහර අයට කියනකොටම තේරෙනවා. සමහර අයට ධර්ම කරුණක් කියනකොටම තේරෙනවා. සමහර අයට මොකද? අනේ තේරෙන්නේ නැහැ. ඇයි ඒ? පෙර ජීවිතවලත් පූජා කරලා තියෙන බුද්ධ පූජාව චූටි හට්ටිවල. එසා මේ ජීවිතේවත් අඩුම ගානේ මොකද්ද කරන්න ඕන? හොඳ භාජනවල පූජා කරන්න. කොබලන අද ඉඳලා ස්වාමීනි අපි වෙනස් වෙනවා. ඔබ වහන්සේ කියපු විදියට බුද්ධ පූජාව තියෙනවා කියන කට්ටිය අතුස්සන බල. බොහොම හොඳයි. අන්න එහෙම බෞද්ධ සමාජය එක වෙනස් කරමු. මට මේකේ සූවිසි ප්‍රත්‍යෙම කියා ගන්න බැරි වෙයි. හැබැයි කියන ටිකෙන් මං ඔයාව හදලා යනවා. ඒ හැදලා මෙහන්. දැන් මෙතන ඉන්න සමහර කෙනෙකුට අනේ ස්වාමීනි අපිට අභිධර්මයේ ටිකක් තේරෙනවා මදි මතක ඉන්නවා මදි. මෙහන්. අද ඉඳලා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව ලොකු පාත්‍රයක පූජා කරලා බලන්න. මාස 6ක් පූජා කරනකොට ඔයාට මේ අභිධර්මයේ තේරුනේ නැති වුණොත් හරිද මං මගේ දුරකථන අංකය දෙන්නම් හොයාගෙන ඇවිල්ලා මට චූටි ගලකින් ගහන්න. ඒ තරම් මම විශ්වාසයෙන් කියන්නේ මගේ රත්තරන් අම්මා අප්පච්චි මේක කරන්න පුළුවන්කම තිබෙනවා. ළඟදි මං ඉන්න කුටියට ආවා එක්තරා නර්තන ශිල්පිනියක් නිලියක්
ඇවිල්ලා කියනවා කතාවක් මොකද්ද? ස්වාමීනි මම ධර්මයට යොමු වුණා ඔබ වහන්සේ නිසා අභිධර්මයට යොමු වුණා. ස්වාමීනි ඔබ වහන්සේ එක දේශනාවකදී කිව්වා ධර්මයේ තේරෙන්නේ නැත්නම් හැමදාම ගෙදර පහන පත්තු කරන පහනට අමතරව පහනක් පත්තු කරන්න. ඒ පහනට සුවඳ තෙල් බිඳුවක් දාන්න. විශේෂ පහනක් පත්තු කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඥාන සාගරයට මේ පහන දැල් වේවා පූජා වේවා. අද ඉඳලා මට මේ ධර්මයේ වටහා ගන්න ඔබ වහන්සේගේ ඥාන සාගරයෙන් බිඳක් මට පහළ වේවා අවබෝධ වේවා කියලා පතන්න කියලා එතුමිය ඒක කළා තියෙනවා. එතුමිය කියනවා මොකද්ද? ස්වාමීනි මට දැන් ධර්මයේ වැටහෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් ස්වාමීනි අහන බණ දැන් තේරෙනවා. ධර්මයේ මතක හිටිනවා. එහෙනම් අද ඉඳලා මෙතන ඉන්න අලුත්ම ආදුනිකම අම්මා කෙනෙක් ඉන්නවා නම් සියලු දෙනා පටන් ගන්න ඕන එක කාරණා මොකද්ද? පටන් ගන්න ඕන මොකක්ද? Tamanට ධර්මයේ වැටහෙන්නේ නැත්නම් ඔබ ආමිස පූජාවෙන් ශක්තිමත් වෙන්න. ඔබ බලන්න අපි ආමිස පූජා කරන විදිය. සමහර කට්ටිය කියන මොකද්ද? ස්වාමීන් වහන්සේ පෙත්තේ පරමාර්ථය අවබෝධ කරගන්න කෙනාට මේ ආමිෂය ඕනේ නැහැ කියලා. වැරදි. ආමිෂයෙන් පිරෙන්න ඕන ටිකක් තියෙනවා. ඒ ආමිෂයෙන් පිරෙන්න ඕන ටික පුරව ගන්න ඕන. හොඳයි. දැන් එහෙනම් මතක තියාගන්න හැම කෙනෙක්ම මම ඔය කියපු ක්‍රියාදාමයන් අනුගමනය කරලා බලන්න. එම නොවුනොත් මට කතා කරලා කියන්න. මම ඔයාව අනිවාර්යයෙන්ම ඒක පිළිගන්න බැරි කාරණාවක් වෙනවා. හැම කෙනෙකුට මේක වෙන්න ඕන කාරණාවක්.